තෙරුවන් සරණයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පෙන්නලා දෙනවා. මේ අභිධර්මයේ කියන දෙයට උපමා කතා එකතු කරාම ඒවා සූත්‍ර බවට පත් වෙනවා. ඒ නිසා අපි මෙන්න මේ විදිහට මේ ධර්මය දකින්න මහන්සි වෙන්න ඕනි. දැන් යම්කිසි අවස්ථාවක උපමාවකින් දැක්වුවොත් වතුර පුරවන ටැංකියකට අපි උඩහින් බට දාලා ඒ ටැංකියට වතුර පුරවනවා. ඊට පස්සේ පහලින් ආපහු බට දාලා ඒ ටැංකියට පිරෙන වතුර ටික පහළට නිකුත් කරනවා. නමුත් අපි බලන හැම වෙලාවකදීම ඒ ටැංකියේ වතුර තියෙනවා කියලා පේනවා. නමුත් ඒ තියෙන්නේ ඒ ටැංකිය තුල තියෙන වතුර නෙමෙයි එන යන වතුර. නමුත් අපි හිතන්නේ ටැංකිය හැම වෙලාවෙම බැලුවොත් වතුර තියෙනවා කියලානේ කියන්නේ. ආන්න ඒ වගේ තමයි මේ ශරීරයට රූපෙට බාහිර දෙයට අපි රැවටෙන විදිය. ඉතින් ඒ නිසා අපි මේ විදිහට දකිනකොට බුදුරජාණන් වහන්සේගේ ඒ සත්‍ය ධර්මයට අනුව මම කියලා කියන